අදත් අපි යමු කලින් පාර වීඩියෝ එකේ ඉතුරු ටික තමයි අද මම ඔයාලට අරන් එන්නේ. ඔයාලා දන්නවනේ අද අපි යන්නේ හෝටල් ප්ලේස් වල කැම්පින් කරන්න කියලා. ඉතින් මම අද පටන් ගන්නම් කැම්පින් කරන විදිහ මොනවද කරේ, කොහොමද ප්ලෑන් කරේ, ඒ විස්තර ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉස්සල්ලාම අපි මාසෙකට කලින් තමයි බුක් කරේ බත්තරමුල්ලේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් තමයි බුක් කරේ. ඒක ගැන ඔයාලට මම කැම්ප් සයිට් එකේදී විස්තර කියන්නම්. කොහොමද ඒ විස්තර, කොහොමද බුක් කරේ, කී දිනට යන්න පුළුවන්ද, ඒ විස්තර ටික. දැන් අපි හෝටල් තැන්න බලන්න න්යාවේ. ඉතින් වෙලක් තියෙන හින්දා අපි 11 මාට 11ට විතර පටන් ගත්තා හෝටල් ප්ලේස් බලන්න යන්න. ඉස්සල්ලාම අපි හෝටල් ප්ලේස් වල පටන් ගන්න තැනින් චෙක් කරනවා අපේ බෑග්ස් වල shopping ඒ කිසිම දෙයක් අරන් යන්න බෑ හෝටල් ප්ලේස් ඇතුළට. මොකද එහෙම කරන්න හේතුව අපේම මිනිස්සු ටොෆි කොල බෝතල් හැමදේම කාලා ඒ හැමදේම හෝටල් ප්ලේස් වල දාලා එන හින්දා. හැබැයි මේක මේ විදිහටවත් රැකිලා තියෙන්නේ ඔය වගේ නීති රෙගුලාසි තියෙන හින්දා. ඉතින් අපි හැමෝම ඒකට අවනත වෙලා shopping ඒ කිසිම දෙයක් අරගන්න නැතුව බෑග්ස් ඔක්කොම එතන කැන්ටින් එකට දීලා තමයි අපි හෝටල් ප්ලේස් බලන්න පිටත් උනේ. හෝටල් ප්ලේස් වල සාමාන්‍ය සත්තු හුඟක් ඉන්නවා. ඉතින් ඒකේ ස්පෙෂල් තමයි කොටි. ඉතින් ඒකේ උපදෙස් දීලා තියෙනවා කොටි එක හම්බුනොත් අපි මොනවද කරන්න ඕනේ මේ විස්තර ටික. ඔය මොනවද දීලා තිබ්බත් කොහොමද ඉතින් කොටි එක හම්බුනොත් ඕව මතක් වෙන්නේ නැහැ නේ. අපි ඉස්සලාම් කරන්නේ ඉතින් දුවන එක හරි කෑ ගහන එක හරි තමයි. අපිට මේ අත්දැකීම විඳින්න හම්බුන්නේ නැහැ. අතන අපි කොච්චර බැලුවත් ආසාවෙන් හිටියේ කොටි එක හම්බෙන්න, බලන්න, දකින්න. හැබැයි හෝටල් ප්ලේස් 3 පාරක් ආවත් මට තාම කොටියෙක් ඇස් දෙකට දකින්න හම්බුනේ නැහැ. ගෝනු නම් හිටියා. හැබැයි කොටියෙක් බලන්න හම්බුන්නේ නැහැ. හැබැයි මෙහි කොටි ඉන්නවා 100 ගාණක් ඉන්නවා කියලා කියනවා. හැබැයි කෙනෙක්වත් බලන්න හම්බුනේ නැහැ. ඉතින් අපි පටන් ගත්තේ ඉස්සලාම මේකසල්ල හම්බෙන පැත්තේ යන්න. ඒ කියන්නේ යනකොට හෝටල් ප්ලේස්ෙන් දකුණු අත පැත්තේ යන්න. ඉතින් ඒ යනකොට මේ ලස්සන ඇල්ල හම්බෙනවා. අපි කැම්ප් කරන් ඉන්න ඔන්න ඔතන. ඉතින් අපි මේ ඔක්කොම ටික බලලා හෝටල් ප්ලේස් බලලා ඇවිල්ලා බලමු කැම්පින් සයිට් එක කොයි වගේද, ඒ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. දැන් මම හරිම එක්සයිටින් කැම්පින් යන්න. හැබැයි මම දන්නේ කට්ටක් තියනවලු කැම්ප් කරනකොට. හැබැයි මම ආසාවෙන් ඉන්නවා මේ මගේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක විඳින්න. දැන් ඉතින් මම හෝටල් ප්ලේස් බලනවා. ඒක මාරම ලස්සනයි. හෝටල් ප්ලේස් කියන්නේ කොහොමත් දිව්‍ය ලෝකෙන් කඩාගෙන වැටෙන කෑල්ලක් වගේ. එච්චරටම ලස්සනයි. මාර ක්ලයිමේට් එකක් තියෙන්නේ. මාරම ලස්සනක් තියෙන්නේ. සබාදහමට ආදරය කෙනෙක් ඉතින් හෝටල් ප්ලේස් කියන්නේ ඉතින් වෙනම ලෝකයක්. අපි තකහණයක් ගියානේ අර දවස්වල නෙළුව බලන්න. ඉතින් අපි මේ පාර යනකොට ඊටත් වඩා නෙළුව තියෙනවා හෝටල් ප්ලේස් වල. ඉතින් අපිට කිලෝමීටර් 1.7 ගානකින් බේකසැල්ල හම්බුණා. මේ තියෙන බේකසැල්ල ඒකත් හරිම ලස්සනයි. අපිට කලින් හම්බෙච්ච ඇල්ල තමයි චිමිනි ඇල්ල. ඒක ඊට වඩා ලස්සනයි. මේ බේක අද නම් ගොඩක් සෙනගයි. මොකද සෙන්සරාද දවසක් ඉඳලා ලොකු සෙනගක් හිටියා බේකසැල්ල ගාව. දැන් නම් අපි මේ යන ගමන් ඉන්නේ ඊළඟට හම්බෙන්නේ ලෝකාන්තේ. ඉතින් ලෝකාන්තේ බලන්න යන ගමන් දැන් නම් හැබැයි හොඳටම එපා වෙලා තියෙන්නේ. යනවා ඉවරයක් නැහැ. හෝටල් ප්ලේස් වල අපි අර පටන් ගත්ත තැන ඉඳන් ෆුල් හෝටල් ප්ලේස් වල ඇවිදින්න කිලෝමීටර් 10කට කිට්ටු වෙන්න තියෙනවා. ඉතින් ඒ ටික යන්න ඉතින් පයින් යන්න එපා. ඒකේ ඉතින් ලොකු කට්ටක් තියෙනවා. හැබැයි අපේ වාසනාවට වැස්සෙත් නැහැ. අවුවත් නෑ. ගාන්ට ලස්සනට ක්ලයිමේට් එක තිබ්බ හින්දා පොඩ්ඩක් අපිට ලේසි වුණා යන්න එන වැඩවලට. මන්නම් කියන්නේ අපි එක මිනිස්සුන්ගේ කතා අහන්න නැතුව අපේ ජීවිතේ විඳින්න ඕනේ. මොකද ගෑල් ළමෙක් වුණාම ගේ අස්සේ හිර වෙලා ඉන්න නැතුව ඇවිදින්න පුළුවන් කාලේ ඇවිදලා ඒ නිදහස විඳින්න ඕනේ. ඔන්න දැන් අපි මුළු හෝටල් ප්ලේස් ඔක්කොම ටික බලලා අපි 3 මාට්ට විතර ඇති. දැන් හොඳටම මහන්සි. අපි ඇවිල්ලා තියෙන්නේ දැන් ආයේ එන්ඩ් එකට. ඒ කියන්නේ අපි පටන් ගත්ත තැනට. මේ තියෙන මැප් එක ඔයාලට හදිස්සි අවස්ථාවක හරි ඔයාලට අයිඩියා එකක් ගන්න මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ අපි ආව කැන්ටින් එකට. අපිට කෑම අර සෆාරි ජීප් එක දීපු අයියාගේ කඩෙන්ම අපිට ලන්ච් එකක් හම්බුණා. අපි කිව්වා ඒ ලන්ච් ඔක්කොම ටික අපි පේ කරලා ආවේ. ඒවා ඔක්කොම කැන්ටින් එකේ තියන්න කියලා. අපි ඉතින් 3 මාර විතර වුණා ඔක්කොම ටික බලන්න. අපි කැන්ටින් එකෙන් කෑම අරගෙන දැන් ආයි පිටත් වෙනවා අපේ ස්පෙෂල්ම වැඩේට.
අද අපි යන්නේ කැම්පින් කරන්නනේ. ඉතින් අපි කැම්පින් කරන්න කාලා බීලා බෑග්ස් ඔක්කොම අරගෙන ආයෙ පිටත් වෙනවා කැම්පින් සයිට් එකට. හතරමාරයි. දැන් අපි යනවා කළුවර වැටෙන්න කලින් කැම්පින් සයිට් එකට ටෙන්ට් ටික ගහලා කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න. අපි යන්න කලින් බෑග් ඔක්කොම අතන ඔෆිස් එකෙන් චෙක් කරනවා. මොකද shopping ඒවා මේවා අරන් යන්න බෑ. හැබැයි එතන කට්ටිය ඉතින් කොහොමත් අපි කැම්ප් කරනවා නම් බෑග් වලට එක එක දේවල් දාගෙන යනවනේ shopping කරනම්මන. ඉතින් අපේ ඒවා තියනවා කියලා දන්න හින්දා ඒ ඔක්කොම අපිට ආය අරන් එන්න කියලා ඇඩ්වයිස් කළා. අපි මේ යවනවා කැම්පින් කරන්න. අපි නම් ටොෆි කොලයක්වත් බිම දැම්මේ නෑ. ඔක්කොම ටික අරගෙන ඇවිල්ලා එළියට තමයි අරන් ආවේ. මොකද හෝටල් ප්ලේස් කියන අධිසංවේදී පරිසර කලාපයන්නේ. ඉතින් අපේ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේ යන හැමෝම ඒක ඔළුවේ තියාගන්න. ඔව් කළුවර වැටිගෙන ඉන්නේ. දැන් අපි යන්නේ කැම්පින් සයිට් එකට ටෙන්ට් ටික ගහන්න. දැන් වෙලාව 4:00 අපි ඉක්මනට ගහ ගන්න ඕනේ ටෙන්ට් ටික. පැය වෙන කලින් කැම්පින් කරන්න යනවා. අපි යන්න ඕනේ ඉස්සල්ලාම මේ පැත්තේ යනවා කැම්ප් සයිට් 3. කැම්ප් සයිට් එක බුක් කරන විදිය තමයි මම දැන් ඔයාලට කියන්නේ. අපි ඉස්සල්ලාම බත්තරමුල්ලේ වනජීවියකට ගිහිල්ලා එතනින් බුක් කරගන්න ඕනේ අපි යන දවස. යන කෙනාගේ ඩීටේල්ස් තමයි එතෙන්ට දෙන්න ඕනේ. හැමෝගෙම ඩීටේල්ස් දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ යාලා අහනවා මොන කැම්ප් සයිට් එකද තෝරගන්නේ කියලා. අපි හොඳම කැම්ප් සයිට් එක යාලට තෝරලා දීලා එයාලා එතනින් අපිට රිසිට් එකක් දෙනවා. රිසිට් එක අරගෙන හෝටල් ප්ලේස් එකට ඇවිල්ලා එතෙන්ට ඔෆිස් එකට පෙන්නන්න විතරයි තියෙන්නේ. ඒක තමයි කැම්ප් සයිට් එක බුක් කරගන්න ප්‍රොසෙස් එක. අපි බුක් කරලා තියෙන්නේ කැම්ප් සයිට් 3 නේ. ඉතින් අපි දැන් මේ යන්නේ ආය හෝටල් ප්ලේස් වලින් පොඩි හයික් එකක් තියෙනවා යන්න. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. පොඩි අඩිපාරක් තියෙන්නේ. අපි යනකොට දැක්කා කැම්ප් සයිට් 1. ඒකත් හරිම ලස්සනයි. ඒක අර කඩා හැලෙන දියැලක් ගාව තමයි ඒ කැම්ප් සයිට් එක තියෙන්නේ. අපි ඉන්නේ තැන්තලා බිමක වගේ කන්දේ view එක පේන්නයි. ඒ පොඩි ඇල්ලක් තියෙනවා. ඒ ලොකේෂන් එකට තමයි අපි කැම්ප් කරන්න යන්නේ. මෙන්න මේ ලොකේෂන් එක. මාරම ලස්සනයි. සුපිරියක්. මේ තියෙන්නේ අපි නවතින්න යන කැම්පින් සයිට් එක. තාම දන්නේ නැහැ. අර අපේ කට්ටිය තමයි යන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ අපි නවතින තැන තියෙන පොඩි දිය පාර. අපි මෙතන තමයි නවතින්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බැලුවේ වතුර කොහොමද කියලා. හැබැයි ඒක පේන හැටියට වතුර හරිම පිරිසිදුයි. ඔය කොළ පාටට තියෙන්නේ මං හිතේ පාසි වගේ තියනවා කියලා. හැබැයි ඇත්තටම තියෙන්නේ බොර වෙලා කියලා මං හිතේ. හැබැයි ඇත්තටම මේ පාසි වගේ જાතියක් කොළ ටිකක් තමයි ඇතුලේ තියෙන්නේ. පේන හැටියට නම් ලොකු ගැඹුරක් තියනවා වගේ මේක. බලන්න මේ view එක මාරම ලස්සනයි. මේ තියෙන්නේ අපි කැම්ප් කරන්න තියෙන තැන. මෙතනට මාරම ලස්සන view එකක් තියෙනවා. උදේට අවුව වැටෙනකොට කඳු අතරින් ඉර පායනවා, ඉර අවුව වැටෙනවා. හරිම ලස්සන view එකක් තමයි මෙතනට තියෙන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නකො මෙතන හැමදේම මම ඔයාලට ඉස්සරහට අරන් එන්න. දැන් අපි මේ කැම්ප් කරන්න ටෙන්ට් එක ගහන්න තැන් ටිකක් බලන ගමන් ඉන්නේ. මම නම් ඕවා දන්නේ අපේ කොල්ලෝ ටික තමයි ඉතින් ඔක්කොම ටික කරේ. ඉතින් මායි ඇල්ලා මම ඉතින් කරේ. එයාලට උපදෙස් දෙවි හිටපු එක. මං අර කලින් වලට කීරියානේ ගෑල් ළමෙක් වුණාම ජීවිතේ කොල්ලෙක් වගේ විඳින්න ඕනේ. මොකද සමහර හිතන් ඉන්නවා පස්සේ කාලෙක ඇවිදින්න යනවා, කවදාරි බඳපු දවසක ඇවිදින්න යනවා. ඉතින් අපි ඇත්තටම දන්නේ නැහැනේ බඳපු කාලෙක අපිට ඇවිදින්න පුළුවන් වේද? ඒ බඳින කෙනා කොයි වගේ වේද? අපි ඉස්සරහට හෙට ජීවත් වේද කියන්නත් ඇත්තටම අපි දන්නේ නැහැ. ඉතින් මම නම් කියන්නේ අපිට තියෙන නිදහස හරියට භුක්ති විඳිනවා නම් ඇත්තටම අපි ට්‍රිප් එකක් ආව ගෑල්ලා මේ ට්‍රිප් එකක් දවස් දෙකක් නැවතුණා කියලා මම නම් හිතන්නේ එතන වැරද්දක් තියෙනවා කියලා. මොකද අපි දැනගන්න ඕනේ ඒ නිදහස හරියට භුක්ති විඳින්න. ඉතින් මම නම් ආසයි ලස්සන තැන්වල ඇවිදින්න, ලස්සන අත්දැකීම් ගන්න, යාළුවොත් එක්ක ඇවිදින්න. ඉතින් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ හැම දෙයකම අපේ ගෙදරින් නිදහස තියෙන හින්දා මම මේ නිදහස ලස්සනට විඳිනවා. ඉතින්
ඒක වෙනමම වයිබ් එකක්. මං කියන්නේ ගෑල් ළමෙක් කියලා නෑ. හැමෝම ජීවිතේ විඳින්න ඕනේ. විඳින්න පුළුවන් කාලේ. මාසික් කවුරු අතරින් හෙමීට හිරිකට හැද හැලුනේ රැහිරැන මැද පන්හිඳ එළියේ ඇසිටි යාදුටුවේ වෙයි සැට අඳුරුයි සිතුවිලි ගැඹුරේ දැසව සාසිටියේ හැමට කිසිද නැකිරුවේ මාසිත මේ තියෙන්නේ දැන් අපි ටෙන්ට් ඔක්කොම ගහලා හවස් වෙලා තමයි දැන් තියෙන්නේ. වොෂ් දාන්නේ කිසිම දෙයක් ඉතින් බෑ. අපි විදිහටම තමයි තාමත් ඉන්නේ. මොකද මෙතන වතුරට සබන් දාන්න ඒ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. මොකද හෝන් ප්ලේස් කියන්නේ සංවේදී පරිසර කලාපයක් ඉඳන් අපි හැම වෙලෙම පරිසරයේ පැත්තෙන් තමයි හිතන්න ඕනේ. අපේ සතුටත් විඳින ගමන් පරිසරයත් රැක ගන්න ගමන් තමයි අපි අපේ නිදහස විඳින්න ඕනේ. ඉතින් අපි හවස්වරේ කරන්න වැඩකුත් නැති හින්දා කෑම උයන්නත් කලින් පොඩි ගේම් ටිකක් කර කර හිටියා. අපේ කට්ටිය කරන්න ගත්තා ට්‍රුත් ඕර් ඩෙයාර්. ඉතින් ඒක පොඩි ආතල් ගේම් එකක්. ඒකේ කට්ටියක ඉතින් ඇත්ත විස්තර, බොරු විස්තර එක එක ආතල් ටිකක් අරගන්න ගමන් හිටියා. තනිම තනි කළුවරයි ඔය ටෙන්ට් එකකින් එළියේ. කිසිම ලයිට් එළියක්වත් නැහැ. ඉතින් එළියට ගිහිල්ලා බැලුවම තනි කළු පාට අහසේ චූටි තරු ගොඩක් පේනවා. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න බෑ. මොකද ඒ වීඩියෝ එකක් ගත්තට පේන්නේ නැහැ කිසිම දෙයක්. ඒ අත්දැකීම එතෙන්ට ගිහිල්ලාම විඳින්න ඕනේ. ඒ තරම් මාරම ලස්සනයි අහස. තරු වලින් පිරීලා. මං ජීවිතේ පළවෙනි වතාවට එච්චර ලස්සන අහසක් මගේ ඇස් දෙකෙන් දැක්කේ. ගෑල් ළමයි දෙන්න ඉතින් ඔහොම ඉන්නකොට අපේ කොල්ලෝ ටික තමයි උයන්නේ හැම පාරම. මේ පාරත් ඉතින් යාලටම වැඩ ටික බාර දීලා අපි කට්ටිය පොඩි සපෝට් එකක් දීලා හිටියා. කුමාරයාට අත තියන්නේ. යන්නේ අශෝක. ගම්මිස් ඇද්ද මේ? ලුණුවක් මදියෝ. ලුණු වැඩි දාන්න බෑනට මේ මොකද ඔය හදපුවානේ. මම හංග වෙනවා අපි දීගෙන. තව චුට්ටක් මේ මේකට ඉතින් හදන් ආවනේ මේ කඩේ තිබ්බ සොසේස් පැකට්. සම්මේ කැපෙන්න එපා. ඊළඟ කොත්තු මේක වෙන කාට හරි බාරයි ඈ. නෑ අඩ හන්සි අපි යන්නේ මන්න වීඩියෝ කරන හින්දා බෑ. නැත්තම් උයනවා. මේකත් ඕන ඒක. ඔත මේකට දාන්න. මට වීඩියෝ කරන හින්දා බෑ. නැත්තම් උයනවා. කම්බිස් එකක් දාමු. යන්න සීතල වැඩි වෙනවා. ඔව්. කොහොමද? ආද කතලම ගත්තා. උඹ යා ඇඟිල්ල ගහලා බලලා තෝරගත්තේ. අන්න ගිහින් අමුණු තනවරු. ඊරා හයි බං. අම්මයි. ඉත කාල බලහ. සෝස් එකයි කුඩුවේ අන්තිමට දානවා. අඩේ තක්කාලි සෝස් එක ගන්න තිබ්බනේ. මොකද ගන්නවද? මං හිතුවා මේ පාරත් එහෙම තමයි හදන්නේ කියලා. ඔත්තු මේක. මේ මදන්න අපි පීයක්වත් ගේන්නේ නැහැ කියලා හිතන් හිටියේ මේ පාරේ. මොකද මං බලාපොරොත්තු වෙන්නේ මේ ක්ලයිමේට් එක නෙමෙයි වහී කියලා. ඔය නුඹ කියන්නේ ඇතුලේද මේ කොට්ටුනේ? මං කන්නේ කොහොමද ලොකුවට? ඇති අපි කාලත් නේ ඉන්නේ. 10ක් තියෙනවා කියන්නේ ඉතින්. එක්කෙනෙක් එකයි කාලක් විතර හම්බුනේ. තේජස් තුනකුත් දෙනවනේ කාපන් කාලා නිදාගෙන. පැයට ගොඩක් කන්න එපා. මටමයි වෙනස් කරන්නේ. අයියෝ අර මිනිහට පස් දානවා. ඒකෝ දානවා. හරියට දහන ගියාද? නෑ දවල් තියෙනකෝ. අර ගොඩක් කුඩු ගන්න නෑ බං. නෑ කමක් නෑ බං. කුඩු වේලි බං නැත්තම් ඒ වනේ. දිගට ඇදෙනවා. එක එක කට්ටියක එක එක උපදෙස් මත ඉතින් අපේ චෙෆ් නඩේගරා තමයි ඉතින් කෑම ටික හදලා දෙන්නේ. රෑට අද අපිට කොත්තුමි. ඒක තමයි දේසියෙන්ම හදන්න පුළුවන් කෑම. ඒ හින්දා අපි කොත්තුමි සොසේජස් තමයි කන්න තීරණය කළේ. මේ හර්ෂට මොකටද තියෙන්නේ? ගෑනුනේ නෙමෙයිද? ඇඳි මේ ගේන්න කිව්වේ. ගෑරපුත් ගේන්න. බලන්න මේ ඇද තියෙන්නේ. දාග පස්සේ දාන්න. කොහොමද දෙන්නේ නෝ. Thank you bro. So there's two yeah get the Q. ඔය
ඒක ඒක ආගේද? පිඟානක් නෑ කප්පෙද? මේ තියෙන අතක් තියලා පියම්ම. අපි රෑට කාලා බීලා ඉතින් ඇත්තනම කරන්න වැඩකුත් නැති හින්දා ඉතින් නිදා ගන්න තීරණය කරා. මොකද හරි මහන්සි අපි ඊයේ ධම්ම ඇවිල්ලා. ඉතින් මායි මගේ යාළුවයි තමයි නිදාගත්තේ. කොල්ලෝ ටිකට අනිත් එන් දෙක දීලා ගෑල් ළමයි දෙන්න එකී නිදාගත්තා. ඒ වුණාට චූටි බයක් තියෙනවා. මොකද හොටන් ප්ලේස් වල කොටි ඉන්නවා කියනවා. ඉතින් මගේ හිතේ නම් හැම වෙලෙම කීකී හිටියේ රෑ දැන් කොටි එකෙක් දන්නේ දැන් කොටි එකෙක් දන්නේ කියලා. ඉතින් හරියට නිින්දකුත් නෑ. සීතලයි මාරම සීතලයි. ගල් වෙලා වගේ ඒ තරම් සීතලයි. රෑ ඉඳන් පින්න බාලා ටෙන්ට් එකෙත් පින්න තියෙනවා. ඉතින් ඒ කියන්නේ ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නා වගේ ඒ මේස් දාලා බෙඩ්ෂීට් දාලා හිටියත් ඔය ස්වීටර්ස් දෙකක් ඇඳලා හිටියත් දරා ගන්න බැරි තරම් මාරම සීතලයි. ඉතින් මං උදේ වෙන්නේ කීයද කීකී බල මේ උදේ වෙනකන් ඉන්නවා. ඉතින් ගෙදර වගේ නම් නිින්ද යන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක වෙනස්ම අත්දැකීමක් ඉඳ ඉතින් එක අතකට ඒකත් හරි ෂෝක්. අපි හැමෝම ඉතින් 5:45 විතර නැගිට්ටා. මොකද ඉර උදාව බලන්න ඕනේ හින්දා හරි ලස්සනට එතෙන්ට පේනවා කන්දෙන් ඉර පායනවා. ඒක මාරම ලස්සනයි. ඒක මේ වීඩියෝස් වල පේනවට වඩා ඇත්තට ඒක දකින්න මාරම ලස්සනයි. එතන තියෙන වෙනම ක්ලයිමේට් එකක්. ඉර පායනවත් එක්ක මීදුම බැහැලා යනවා. ඒ ආවට වටපිටාව මාරම ලස්සනක් තියෙන්නේ. මාර නිස්කලංකයි. ඉතින් ඒ වගේ වයිබ් එකක් මගේ ජීවිතේ කවදාවත් හම්බලා නැහැ. අර ඈතින් පේන්නේ ඉරව්ව වැටෙනව කන්දත් එක්ක. ඉතින් යාළුවෝ සෙට් එකක් එක්ක මේ වගේ ලස්සන තැනක මේ වගේ වයිබ් එකක ඉන්න තියනවා කියන්නේ ඒක මාරම අත්දැකීමක්. මිනිස්සෙක් වුණාම මේ වගේ අත්දැකීමක් ජීවිතේ කවදා හරිම දවසක විඳින්න ඕනේ. ඉස්සර ඉඳන්ම මම දැකපු ලස්සන හීනයක් මේ වගේ නිදහසේ ජීවිතය ගෙවන එක. අපි දැන් උදේට කාලා බීලා උදේට තේ හදාගෙන බීලා අපි දැන් ඔක්කොම ටෙන්ට් ටික අස් කරගෙන බෑග් අස් කරගෙන ෆොටෝත් ලස්සනද බල ඉතින් පොඩ්ඩක් එතන සිරි නරඹ ඉන්නවා. දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඔක්කොම ටික අස් කරා. අපේ ටොෆි කොලයක් තියා අඩම ගානේ ටිෂු කෑල්ලක්වත් අපි බිම දැම්මේ නෑ. ඔක්කොම තිබ්බ විදිහට මස් කරා. ඔය ඈතින් පේන්නේ වොෂ්රූම් එක. වතුර නැහැ. වතුර අරන් යන්න ඕනේ අතන දිය පාරෙන්. හැබැයි වොෂ්රූම්ස් තියෙන හින්දා අපිට ලොකු අමාරුවක් උනේ නෑ කෑම් කරන එක. අපේ ට්‍රේන් එක තියෙන්නේ 12 මාට. අපි බුක් කරා මාසෙකට කලින් ආයෙ ගෙදර යන්න ට්‍රේන් එක. ඉතින් අපි බුක් කරේ 3rd class තිබ්බේ නෑ. 1st class තමයි තිබ්බේ. ඉතින් අපි බුක් කරේ 1st class එක. මේ පේන්නේ camp site 1. මෙන්න මෙතන තමයි camp site 1 එක තියෙන්නේ. අපි ඉතින් දැන් අමාරුවෙන් ගෙදර යන ගමන් තමයි තියෙන්නේ. අපේ ලස්සන සවාරිය මෙතනින් ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් ලෝබත් හිතෙනවා මේ වගේ තැනක් දාලා යන්න. අපි උදේටත් කන්න ඕනේ හින්දා ට්‍රේන් එකත් අල්ල ගන්න ඕනේ හින්දා අපි ඉතින් මෙහෙන් පිටත් වුණා 9 මාට 10ට විතර. මේ අපි ආයේ හෝර්න් ප්ලේස් පටන් ගත්ත තැන තියෙන බේකර්ස් ඇල්ල බලන්න යන්න. ඉතින් එතෙන්ටම තමයි ආයේ මේ ආවේ. ඉතින් අපි දැන් හෝර්න් ප්ලේස් ගමන ඉවර කරලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. අපි දැන් කෝල් එකක් දාලා කියලා තියෙන්නේ සෆාරි ජීප් එකට අපිව ගන්න එන්න කියලා. ඉතින් ඒක ඇත්තටම ලේසි. මොකද ඒ පාරෙත් ලොකු ප්‍රමාණයක් තියෙන ඇවිදින්න. ඉතින් අපි හිතුවා අපේ කාලය ඉතුරු කරගන්න ඕනේ හින්දා පයින් එනවට වඩා සෆාරි ජීප් එකේ යන එක අපිට පහසු වෙයි කියලා. මොකද හරි මහන්සි හින්දා. අපි ආයෙ මෙතන ඔෆිස් එක ගාවට ආවා. මේ හරියට තමයි අපේ සිග්නල් තියෙන්නේ. එතකන් කිසිම සිග්නල් එකක් නැහැ. ඉතින් අපි සිග්නල් ආව වෙලාවේ සෆාරි ජීප් එකට කතා කරලා එන්න කියලා කිව්වා. ඉතින් දැන් අපි සෆාරි ජීප් එකේ ආයෙ ඔහිය පාරෙන් ඔහිය ස්ටේෂන් එකට යන ගමන් තමයි තියෙන්නේ අපේ ට්‍රේන් එක අල්ල ගන්න.
මේ අයියා හරිම ෆ්ලෙක්සිබල්. ඉතින් අපි සමහර තැන්වල ෆොටෝ ගහන්න ඕනි කියලා මේක නවත්තගෙන අපි ෆොටෝ ගහලා ගියා. මෙහෙම පෙවුනට මේ කියන එකත් පොඩි අත්දැකීමක්. මොකද මාරම සීතලයි ඒ පැත්ත. එක අතකට අපිට වැස්සේ නෑ. අපි කැම්ප් සයිට් එකේ ඉන්නකොට බයේ හිටියේ රෑ වැස්සොත් එහෙම අපිට ඒක ගොඩක් කරදරයක් වෙයි කියලා හිතුණා. ඉතින් වැස්සෙත් නෑ. පායල තිබ්බේ. ඉතින් හරිම ලස්සන නිවාඩුවක්, ලස්සන දවස් ටිකක් තමයි මේ ගෙවුනේ. වැදෙන්නේ මානෙත් මානේ නිවෙන්නේ ඇයි මේ යාමේ මාරිදවනුවයි මාඩවනුවයි සඳවතියේ මයි තනි කෙරුවේ. අපි ඔහිය ස්ටේෂන් එක ගාවට ආවා. එතනම තිබ්බ කඩෙන් අපි ට්‍රේන් නගින්න කලින් කනවා කියලා තීරණය කළා. ඉතින් එතන ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තේ මාරම රසයි. දැන් අපි ඉන්නේ මේ අපේ ට්‍රේන් එක එනකන් 12යි කාල 12 මාට්ටේ විතර ඇති. ඉතින් අපේ නඩේ ගුණා තමයි අපිට ට්‍රේන් එකට නගින්න කියලා කිව්වේ. බලන්නකො අපිට වෙච්ච හැබැද්දිය. අපි කෝච්චි වරද්දලා එළියේ ඉන්නේ. අර තියෙන අපි දැක්ක ඇල් ඕඩිසි ට්‍රේන් එක අපි හැමෝම එළියට දැම්මා. එළියට වෙලා ඉන්න කියලා. ඉතින් අපි වෙලා මාරු වෙලා එතෙන්ට ආව LODC එකට තමයි නැගලා තියෙන්නේ. අපි ගත්තේ ෆස්ට් ක්ලාස් ටිකට් නේ. ඉතින් අපි හිතුවේ මේක තමයි ට්‍රේන් එක කියලා. ඉතින් අපි වැරදි කෝච්චියට නැගලා තියෙන්නේ. හැබැයි එතන හිටිය එන්ජින් ඩ්‍රයිවර් මාරම හොඳයි. අපිට එන්ජින් එකේ යන්නත් පොඩි chance එකක් හම්බුණා. ඉතින් එයා අපිට කිව්වා එළියේ ඉන්න එපා. අපි අත්තර දීමකින් නැගලා තිබ්බේ. ඉතින් ඔයාලා එන්ජින් එකේ මෙතන ඉන්න. මොකද ෆස්ට් ක්ලාස් එකට යන්නත් බෑනේ. ඉතින් අපේ ටිකට්ස් නෙමෙයිනේ. අපි ඉතින් එන්ජින් එකෙත් ගියා ඔන්න. එතෙන්ට පේන එක වෙනම අත්දැකීමක් විදිහට මාරම ලස්සන ට්‍රිප් එකක්. මාර අකරපතැබ්බ ගොඩාක් වෙච්ච අලුත් එක්ස්පීරියන්ස් ගොඩාක් හම්බෙච්ච ලස්සන ට්‍රිප් එකක්. ඉතින් අපි මේ යන්නේ එන්ජින් එකේ. ඉතින් LODC එකේ ඔන්න එන්ජින් එකෙත් අපි ගියා. ඇත්තටම මාර කාරුණික මේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් තමයි හිටියේ. අපිට හොඳට කතා කරලා අපිට මෙතනින් බහින්න කියලා යන්න ඕන තැන් ටික කියලා ඔන්න අපි පට්ටි පොලින් තමයි ආයේ අපේ ඇත්ත කෝච්චිය ගන්න අපි බැස්සේ. එක අතකට ඒකත් වෙනම ආයි ට්‍රිප් එක වෙනස් අතකට හැරුණා. අපි ආයේ පට්ටි පොලට ඇවිල්ලා ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන ෆොටෝ ටිකක් ගහලා ඉතින් අපි අපේ කෝච්චිය එනකන් දැන් ඉන්නවා. ඔහොම ඉන්නකොට ඉතින් කෝච්චියත් විනාඩි 45ක් පරක්කුයි. ඉතින් අපි ඔතෙන්ට වෙලා ඉන්නකොට මේ තියෙන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක. මම දන්න තරමේ පට්ටිපොළ ස්ටේෂන් එක තමයි උස්සම ස්ටේෂන් එක. ඉතින් අපි එතෙන්ට වෙලා අපේ කෝච්චිය එනකන් බලාගෙන ඉන්නවා. ඔන්න දැන් අපි අපේ කෝච්චියට නැග්ගා. ඒකට නැග්ගට පස්සේ තමයි අපි දැක්කේ අපි ෆස්ට් ක්ලාස් ටිකට් කියලානේ හිතාගෙන හිටියේ. හැබැයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ නරඹුම් මැදිරියට. අපේ සීට් ටිකත් ඉස්සරහම සීට් ටික හම්බුනේ. ඉතින් ගෑල් ළමයි දෙන්නට පළවෙනි තැන දීලා අපේ කොල්ලෝ ටික ඉතින් හිටගෙන යනවා. ඉතින් නරඹුම් මැදිරිය ගිහිල්ලත් නැහනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් අපිට මේ ට්‍රිප් එකේදීම ගන්න පුළුවන් වුණා. තව අහඹු සිද්ධියක් තමයි අපි සිකුරාදාව නයිට් මේල් එකේ හිටිය කට්ටියම තමයි මේ ට්‍රේන් එකෙත් ඉන්නේ. ඉතින් අපි කට්ටිය ආයි මේ කෝච්චියේදීත් ඒ කට්ටියමයි අපිට හම්බුනේ. ඔයාලා බලන්නකො නරඹුම් මැදිරිය යන එක ඒකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් වටේ බල ඉස්සරහා ඔක්කොම ලොකේෂන්ස් ටික බල නිදහසේ යන්න පුළුවන්. අපි ට්‍රේන් බුක් කරේ හරියටම දවස් 30කට කලින්. අනිවාර්යෙන් දවස් 30කට කලින් අපි 14 යනවා නම් ඊට කලින් මාසේ 14 වෙනිදා තමයි බුක් කරේ. අපි 16 එන ටිකට්ස් ටික බුක් කරේ ඊට කලින් මාසේ 16 වෙනිදා. ඔයාලා අනිවාර්යයෙන්ම ස්වීටර්ස් දෙකක් මේස් ග්ලව්ස් දානවා නම් එහෙමයි ටවල් ඒ වගේ දේවල් අරන් යන්න කැම්ප් කරන්න යනවා නම්. ඇඳුම් මාරු කරගන්නත් ස්ටේෂන්ස් පිරිසුදුයි ලස්සනට තියෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒ ඕන තැනකින් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. වොෂ්රූම් යන ප්‍රශ්න කිසිම දෙයක් නැහැ.
එහෙනම් හෝන් ප්ලේස්වල කෑම් කරපු අත්දැකීම ගැන ඔයාලට මොනවා හරි අයිඩියා එකක් ගියා කියලා මට හිතෙනවා. ඔයාලත් කෑම් සයිට් එකට යනවා නම් මේ ඩීටේල්ස් ටික ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. අපේ ලස්සන ට්‍රිප් එක ඉවර කරලා අපි කොළඹ කොටුවට එනකොට රෑ 10 විතර වුණා. ඉතින් මේ වගේ ලස්සන ට්‍රිප් එකකින් ආයෙ ඔයාලව මෙමු. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරන්න.